හායි මං අද අරන් ආව රස්සම රස සීනි සම්බල් එකක් හදන විදිය. මේක විනාඩි 10න් 15න් හදාගන්න පුළුවන් ඔයාලට. හරිම රසයි. ඕන දෙයක් එක්ක කන්නත් පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම මං තෙල් චුට්ටක් ලිපේ තියලා මේකට අබයි සූදුරුයි චුට්ටක් දැම්ම රත් උනාට පස්සේ මේක පුපුරන් එද්දී අබ ටික පුපුරන් එද්දී මං ඒකට දැම්මා කෑලි මිරිස් මේස හැඳි 2යි, ගම් මිරිස් චුට්ටකුයි, සීනි මේස හැඳි 2ක්. ඔයාලට කැමති නම් වැඩි කරගන්න 2මාරක් 3ක් විදියට. ඊට පස්සේ ලුණු කුඩු ටිකක් දාලා මං හොඳට මේ ටික මික්ස් කරගත්තා. මේක හොඳට මෙහෙම කලවම් කරගත්තට පස්සේ මේකට උම්බලකඩ ටිකක් ඔයාලා ළඟ තියෙනවා නම් කැමති නම් දාගන්න පුළුවන්. මම මේකට ඉතින් උම්බලකඩ චුට්ටකුත් කෙචූටියට කුඩු කරලා දාගත්තා. මේ ටිකක් දාලා හොඳට කලවම් කරගෙන ඉවර වෙලා මම තලාගත්ත සුදු ලූණුයි හීනියට කපාගත්ත ලූණුයි මේකට දාගත්තා. මේකට දාලා ඒ ටිකත් කලවම් කරගෙන මේක මෙහෙම ලිපේ ටික වෙලාවක් තැම්බෙන්න තියලා ලුණු ටික මම මේකට දැම්මා අමු මිරිසුයි රම්පේ කරපිංචයි හීනියට කපලා. හරිම චූටියට කපා ගන්න. එතකොට අර හැපුණත් ඒක ගාණක් නෑනේ. ඊට පස්සේ මේ විදිහට හීනියට කපාගෙන දාගෙන මේ ටිකත් හොඳට කලවම් කරගන්න. මේ ටික හොඳට කලවම් කරගත්තට පස්සේ මේකේ මෝඩියකින් වහලා ටික වෙලාවක් මේක හොඳට තැම්බෙන්න දෙන්න. විනාඩි 5ක් විතර හොඳට තැම්බෙන්න දෙන්න. තැම්බෙන්න දීලා ටිකකින් ඇරලා බලන්න මේකේ ලුණු හැම දාලා තියෙන හින්දා ලුණු වල තියෙන වතුර ගතිය ඇවිල්ලා තියෙනවා තෙල් එක්ක. ඊපස්සේ හොඳට මේක තැම්බෙන්න මදිකින්නේ තියන්න. හොඳට ටිකක් තැම්බුණාට පස්සේ මේක ඇරලා බලලා මේක නිකන් තද නිකන් දුඹුරු පාටකට ඇවිල්ලා තියෙයි. එතකොට මේකට දාන්න සියඹල චුට්ටක් වතුර චූට්ටකට සියඹල ටිකක් දිය කරලා අරගෙන ඇටයින් කරලා මේ සියඹල වතුර ටික මේකට කලවම් කරගන්න. ඒ අතරම ඔයාලා රස බලලා මේකට ලුණු සීනි මදි නම් තව දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ සියඹල ඉස්ම ටිකක් දාගත්තට පස්සේ ටික වෙලාවක් වහලා තියන්න ආයෙත්. ඊට පස්සේ මේක තද තුඹුරු පාටක් එනවා. හරිම ලස්සන පාටක්. ඒකම සුවඳයි රසයි දෙකමත් ඒ විදියටම තියෙනවා. ඉතින් ඔයාලා මේ විදියට හදලා බලන්නකෝ. තද ලස්සන දුඹුරු පාටක් එනකම් මේක මේ විදියට තියන්න. සීනි එහෙම කැරමලලා ලස්සන මේක එනවා අන්තිමට. ඉතින් ඔයාලත් මේක හදලා බලලා මට කොහොමද කියලා කියන්න එහෙනම්. බයි බයි.